ඒ නිසා අවිද්‍යාවටයි මේ නිග්‍රහ කරන්නේ කියලා තේරුම් ගන්න ඕන. මම මෙහෙම කියන්නේ ලෝකේ තියෙන ඕනම විද්‍යාවක් මට පේනවා මේ ධර්මයේ ඇසුරින් බැලුවාම මොන තරම් ලාමක දැනුමක්ද කියලා ඒක. දැන් මේ ශරීරය ගැන ගත්තත් දැන් ලෝකේ තියෙන එක ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික ඕවානේ විද්‍යාව කියන්නේ. ඉස්කෝලේ උගන්වන්නේ විද්‍යා ධාරා කියලා. දැන් ඒව ඉගෙන ගත්තා ඒ කල්පනා කරන්න එපා ඊට පස්සේ මේ අපි ඉගෙන ගත්ත එකට පහර ගන්නවාද කියලා. එහෙමනම් මහා මෝඩෙක් ඔබ. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මම මේ පෙන්වා දෙන්නේ ඔබගේ ඥාණයෙන් ඒ අවබෝධ කරගන්න කියලා. එහෙම නැතුව මේ ලෝකේ තියෙන ලෝකවාද එක්ක ගැටෙන්න යනව නෙමෙයි මේ. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා බුද්ධිමත් මිනිසෙක් වශයෙන් මම මේ පෙන්වා දෙන්නේ ඔබගේ ඥාණයෙන් ඔබට අග්‍ර විද්‍යාව අවබෝධ කරගන්න හැකියාව තියෙද්දි ඔබ මේ ලාමක විද්‍යාව තේරුම් අරගෙන ඒක විද්‍යාව කියලා හිතන් ඉන්න මෝඩකම නැති කරන්න මම මේ හදන්නේ. හිරු මඩල පායලා තියෙද්දි විශ්වයට කණාමැදිරියේ පස්සේ යන මෝඩකම නැති කරන්න මම මේ හදන්නේ. ආලෝකය කියලා හිතාගෙන ඉන්න කණාමැදිරියගේ පශ්චාත් භාගය කියලා හිතාගෙන ඉන්න මෝඩ මිනිස්සුන්ට ආලෝකය කියන්නේ හිරු මඩල කියලා පෙන්වා දෙන්නයි මං හදන්නේ. ආදිච්ච බන්දු කියන්නේ බුදුරජාණන් වහන්සේට සූර්ය හිරු මඩල විශ්වයට පායපු මහා ආලෝකය. උන්වහන්සේගේ ධර්මයේ හැර කොහෙද විද්‍යාවක් විශ්වේ තියෙනවා නම් මයික මේ අභියෝග කරන්නේ මේ වාද කරලා ගහ මරාගෙන එහෙම එකක් නෙමෙයි මේ. මෝඩකම නැති කරන්න මිනිස්සුන්ගේ. එදාට හරි තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි විද්‍යාව කියලා අන්න එදාට මේ මිනිහයාට යහපත උදා වෙනවා ජීවිතේට. අන්නේ යහපත උදා කරලා දෙන්නයි මම මේ කෑ ගහන්නේ. ඇහෙන්න හයියෙන්. නැත්තම් ඇහෙන්නේ නැහනේ නිදිගත් ජනයාට. ඇහෙන්නේ නැහැ. හම්බීරි වෙලා තියෙන්නේ බීරියලි වගේ ඉන්නේ. අන්නේ මිනිසුන්ට ඇහෙන්න මම මේ කෑ ගහන්නේ. ඉතින් ඒක නිසා ඕන කෙනෙක්ට පුළුවන් මේ හාමුදුරුවෝ විද්‍යාව දන්නේ නැතුව මේ තමයි මේව කියන්නේ කියලා එහෙම හිතෙනවා නම් ඕන කෙනෙක් එන්නකෝ බලන්න Taman දන්න විද්‍යාවත් අරගෙන. ඕන විද්‍යාඥයෙක් එන්න බලන්න මාගාවට. මම පෙන්වා දෙන්න ඔබ මොන විද්‍යාඥයද ඔබ අවිද්‍යාඥයෙක් කියලා පෙන්වා දීලා තමයි යන්නේ. මේ මෙහි පිට කිසිවෙක් නෑ මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට උඩින් ගිහිල්ලා කතා කරන්න සමතෙක්. ඉන්නවනම් ඒ මෝඩෙක්. Tamanගේ තරම දන්නේ නැති. මම මේ මෙහෙම කියන්නේ ඇයි? තථාගත ධර්මයේ තමයි විශ්ව විද්‍යාව. දරුවන්ට උගන්වනවා සයන්ස් කියලා අනෙකක්. ඔය සයන්ස් කියලා උගන්වන්නේ හැම එකකම තියෙන මේ හැම කෙහෙම්මලක්ම බොහොම සුළු දුරක් දැක්ක දේවල්. ඊසා තමයි මිත්‍යා දෘෂ්ටිකව බිහි වෙලා තියෙන්නේ ලෝකෙට. ඇත්ත ඇති හැටියෙන් පේන්නේ නැති, කර්මයේ පේන්නේ නැති, කර්මයේ පිළිගන්නේ නැති මෝඩයෝ බිහි වෙලා තියෙන්නේ ලෝක විද්‍යාව, විශ්ව විද්‍යාව දන්නේ නැති නිසා. විශ්වයේ යුනිවර්සල් සයන්ස් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. විශ්වයටම විද්‍යාවක් ඇත්නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියල්ල විග්‍රහ කරන්න පුළුවන්. සියල්ල විග්‍රහ කළ හැකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සියල්ල කිසිම දෙයක් නෑ අපැහැදිලි. සියල්ල පැහැදිලි. සක්සුදක්සේ පැහැදිලි. කිසිම තැනක් නෑ අපැහැදිලි. මට නම් නෑ එහෙම කිසිම තැනක් අපැහැදිලි. ජීවිතය ගැනවත්, ලෝකය ගැනවත්, ලෝක ධාතුව ගැනවත්, අනන්ත විශ්වය ගැනවත් කිසිම තැනක් නෑ මට අපැහැදිලි. ඔබ අහන්න ඕන ප්‍රශ්නයක් මට පුළුවන් උත්තර දෙන්න. එතකොට කල්පනා කරන්න එපා මේ හාමුදුරුවන්ගේ ඥාණයෙන්ද කියලා. නෑ, බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් මං උත්තර දෙන්නේ උන්වහන්සේගේ ධර්මයේ ඇසුරෙන්. ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙනවා නම් කෙනෙක්ට මම මේ කියන අත්දැකීම ඔහුට ලැබෙයි. ඒ කියන්නේ මේ සුසීල වංශ කියන භික්ෂුවගේ හපංකමක්ද? නෑ නෑ. මේ භික්ෂුවගේ හපංකමක් නෙවෙයි. එහෙනම් සාරිපුත්තයන් වහන්සේගේ ඉඳලා මේ ශාසනය පහළ වෙච්ච සියලුම බුද්ධ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් ලැබෙන ඥානය